සමහර දෙනා සමහරලාට පිහිය ෂාප් නැති වුණාමත් ලුණු එක හරියට කැපෙන්නේ නැහනේ. ඒ අතර මගේ පිහිය ෂාප් නැහැ. what to do? ලුණු ටික හරි. දැන් බැටර් එක හදාගන්න යන්න. බැටර් එකට ඕන වෙනවා පිටි. so corn flour, salt, pepper, මිරිස් කුඩු, මේ garlic powder, baking soda. ඔයගොල්ලන්ට sparkling water පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි sparkling water පාවිච්චි කරොත් baking soda දාන්න ඕනේ නැහැ. හැබැයි ඔයගොල්ලෝ වතුර පාවිච්චි කරනවා නම් baking soda දාන්න ඕනේ. ඉතින් මම ගාව sparkling water නැහැ දැන්. එහෙනම් මම baking soda වතුර ඊට පස්සේ egg එකක් දාන්න ඕනේ. දැන් mix කරන්න. mix කරලා ඉවරයි. දැන් ගන්න bread crumbs ටික දාගන්න. දැන් මෙහෙම තමයි වෙන්න තියෙන්නේ. දැන් තෙල් ටිකක් දාලා රත් කරලා දැන් තියන්නේ අනියන් රින්ග්ස් ගන්න සෝස් එක හදාගන්න. ඒක හදාගන්න මම මේයොනයිස් ගොඩාක් පාවිච්චි කරනවා. මම ඩිල් කන්න කැමති හින්දා මම ඩිල් දානවා. අන්න කෙචප් එච්චරයි ඕනේ. සෝස් එක හදද්දී ස්ප්‍රිං අනියන්ස් චූරට කපලා දැම්මම මාරයි. ඒ හින්දා මම ස්ප්‍රිං අනියන්ස් ගොඩක් දානවා. ඩිල් කියලා කියන්නේ සූදුරු කොළ. ඒවත් මාරම හයි ෆ්ලේවර් එකක් තියෙනවා ඒකේ. ලුණු ටිකකුත් දාගන්නවා. ඕනනම් මිරිස් දාගන්න පුළුවන්, කෑලි මිරිස් දාගන්න පුළුවන්. මම ටිකක් සල්ට ගන්න කැමති හින්දා මම කෑලි මිරිස්ුයි ලුණුයි දාගන්නවා. ඒක මට හිතුණා හොඳ ප්ලේන් ටිකක් තිබ්බනම් හොඳයි කියලා. එහෙනම් මම යන්නේ දැන් ප්ලේන් ටිකක් දාන්න. මම ප්ලේන් ටිකක් හදන විදිහට පෙන්නන්න දෙයක් නැහැ. ඒ වුණාට මම හදන විදිහක් තියෙනවා මම ආසි විදිහට. ඒ ප්ලේන් ටික හදන්නේ මම ඒකට දානවා කලද බුම්බුයි, කරාබු නැටි, සිනමන්, කුරුඳු. ඒවා දැම්මට පස්සේ මාර හයි ප්ලේන් ටික. මම ඒක තමයි දැන් හදන්නේ. කරාබු නැටි, කුරුඳු, ජින්ජර් දාලා තේකොළ දාන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් ගොඩක් ලොකු ටී ෆෑන් කෙනෙක්. හින්දා මම මේ වෙලාවේ රාගේ ටී මේ තියෙන පොඩ්ඩක් විතරයි ගොඩක් තියෙනවා මම ගාව. අද මම මේකට දාන්න යන්නේ lemon tea with black tea and අපේ normal Ceylon tea add කරලා